හයි කොහොමද ඉතින් හැමෝටම හැමෝම හොඳින් පරිස්සම් චැති කියලා හිතනවා. ඔන්න ඉතින් අද වීඩියෝ එක ගොඩාක් දෙනෙක් මගෙන් සමහර ස්කින් කෙයාර් වීඩියෝස් වල කමෙන්ට් සෙක්ෂන් එකේ ඉල්ලලා තිබ්බ වීඩියෝ එකක් තමයි අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ගොඩාක් දෙනෙක් දාලා තිබ්බා අක්කේ හොඳ බොඩි ලෝෂන් එකක් කියන්නකෝ කියලා. ඉතින් මට හිතුණා මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බොඩි ලෝෂන් ගැන කතා කරන්න සහ ඔයාගේ බජට් එකට ගැලපෙන හොඳ බොඩි ලෝෂන් එකක් තෝරගන්නේ කොහොමද කියලා කතා කරන්න. අද කතා කරනවා මේ වීඩියෝ එකෙන් බොඩි ලෝෂන්ස් වර්ග 5ක් ගැන. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව දැන් මේ වීඩියෝ එකට. පළවෙනි බොඩි ලෝෂන් එක විදිහට මම තෝරාගත්තේ වැස්ලින්. මේක නම් ඔයාලා හැමෝම දන්නවා. වැස්ලින් මම පාවිච්චි කරන්න ගත්තේ A level කාලේ සහ A level ඉවර වෙලා. ඉතින් වැස්ලින් එකේ රේන්ජ් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඔයාට ඔයාගේ බජට් එකට ගැලපෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම වැස්ලින් පාවිච්චි කරලා දැන් සෑහෙන කාලයක් වෙනවා. මට හිතුනේ අද මේ වීඩියෝ එකේ පළවෙනි බොඩි ලෝෂන් එක විදිහට වැස්ලින් ගන්න. මොකද අපි සාමාන්‍යයෙන් උදේවරුවට බොඩි ලෝෂන් එකක් ඇප්ලයි කරලා අපි ගොඩක් කලා try කරන එක සාමාන්‍යයෙන් පැය 3ක් 4ක් 5ක්වත් අර dry වෙන්නේ නැතුව skin එක වේලෙන්නේ නැතුව ඉතින් අර හොඳ තෙතමනයක් fresh එකක් එක්ක තියාගන්න කැමතිනේ. ඉතින් ඒකට හොඳම බොඩි ලෝෂන් එකක් තමයි වැස්ලින් කියලා කියන්නේ. ඉතින් වැස්ලින් ඔයාට ඔයාගේ බජට් එකට ගැලපෙන විදිහට සවිශේෂයෙන්ම ඔයාගේ skin type එකට ගැලපෙන විදිහට ස්කින් එකේ මේ දවස්වල ඔයාට මොන හරි ප්‍රශ්න වෙලා තියෙනවා නම් ඒකට ගැලපෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ඒ කාලේ පාවිච්චි කරේ මේක උදේවරුවට. ඉතින් ඔයාට කැමති විදිහට ගැලපෙන විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට දෙවනි බොඩි ලෝෂන් එක. මේක නම් මේක ගැන මම කලිනුත් වීඩියෝස් වල කතා කරලා තියෙනවා ඔයාලත් එක්ක. ඒ ඇවිල්ලා බිලෙස්මා කියන එක. බිලෙස්මා වල මම රත් හඳුන් බොඩි ලෝෂන් එක වගේම කස්තුරිකා බොඩි ලෝෂන් එක මේ බොඩි ලෝෂන්ස් දෙකම පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ දෙකේම මට හොඳම රිසල්ට්ස් හම්බෙලා තියෙනවා. ඉතින් ඔයාලා බැලුවේ නැත්නම් මගේ මෙන්න මේ ස්කින් කෙයාර් වීඩියෝ එක බලන්න. මේකෙන් මම මේ වීඩියෝ එකේ කියලා තියෙනවා මේකෙන් මට හම්බෙන රිසල්ට් ඇයි මම මේක පාවිච්චි කරේ රිසල්ට් එන කොච්චර කාලයක් ගියාද වගේ දේවල් මම මේ වීඩියෝ එකේ සම්පූර්ණයෙන්ම කතා කරනවා. ඉතින් ඔයාට මේ ප්‍රොඩක්ට් එක ගන්න ඕන නම් ඒක ගැන අයිඩියා එකක් ගන්න ඕන නම් මෙන්න මේ වීඩියෝ එක බලන්න. ඊළඟට මෙයාලගේ දෙවෙනි බොඩි ලෝෂන් එක එනවා කස්තුරිකා බොඩි ලෝෂන් එක. ඉතින් ඒකත් ඇත්තටම හොඳ රිසල්ට්ස් තියෙන හොඳ රිසල්ට්ස් පෙන්නන බොඩි ලෝෂන් එකක්. ඉතින් මම දැන් ඔයාලත් එක්ක කතා කරන්නම් මේ බොඩි ලෝෂන් දෙකේ තියෙන වෙනස සහ මේ දෙකෙන් අපිට මොන වගේ රිසල්ට්ස් හම්බෙන්නේ කියලා. ඉතින් මම දැන් ඉස්සෙල්ලා ඔයාලත් එක්ක කතා කරන්න මම ආසම ප්‍රොඩක්ට් එක රත් හඳුන් බොඩි ලෝෂන් එක ගැන. මේ බොඩි ලෝෂන් එක පාවිච්චි කරන්න ඉන්න කෙනෙක් නම් පාවිච්චි කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් මේක ඔයාලට වැදගත් වෙයි. මේ බොඩි ලෝෂන් එකේ විශේෂත්වය තමයි ළමන්ගේ අත් ඊළඟට කකුල් දෙක එක ඊවන් ටර්න් එකකට ගන්න පුළුවන් මේ බොඩි ලෝෂන් එක පාවිච්චි කරොත්. ඉතින් විශේෂයෙන්ම ඔයාගේ මොනවා හරි අත්වල කකුල් වල මොනවා හරි මාක්ස් තියෙනවා නම් කළු පාට ලපු කැලල් තියෙනවා නම් පිච්චිච්ච තුවාල කැලල් තියෙනවා නම් මේ රත් හඳුන් බොඩි ලෝෂන් එක පාවිච්චි කරලා ඉතින් ඒ දේවල් යථාර්ථයට පත් කරගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි මේක බ්ලීචින් ක්‍රීම් එකක් නෙවෙයි බ්ලීචින් බොඩි ලෝෂන් එක නෙමෙයි හින්දා රිසල්ට්ස් එන්න සෑහෙන කාලයක් යනවා. සෑහෙන කාලයක් කියන්නේ ඉතින් සති 3ක් 4ක් වගේ කාලයක් යනවා හොඳ රිසල්ට්ස් පෙන්වන්න. ඒ හින්දා එක දිගට කන්ටිනියු කරගෙන යන්න ඕනේ මේ බොඩි ලෝෂන් එක. ඉතින් කිව්වත් වගේම මම මේ බොඩි ලෝෂන් එක ගැන තමයි වීඩියෝ එකක් කරලා දාලා තියෙන්නේ මෙන්න මේ වීඩියෝ එක. ඔයාලට ඒක ගිහලා බලන්න පුළුවන් මගේ YouTube channel එකේ. ඊළඟට තමයි කස්තූරි බොඩි ලෝෂන් එක. මේක මම පාවිච්චි කරා දැන් සෑහෙන කාලයක් පාවිච්චි කරලා නම් ඒ ලෙවල් ඉවරලා මම පාවිච්චි කරලා තියෙන මේ බොඩි ලෝෂන් එක. මේකෙන් අපේ ස්කින් එක yellowish color එකකට ගන්න පුළුවන්. කියන්නේ ඔයාගේ තියෙන ස්කින් කලර් එකම ස්කින් ටෝන් එකම ලෙවල් දෙකක් තුනක් අප් වෙනවා. ඉතින් ලස්සන කලර් එකක් එනවා. ඉතින් අර බ්ලීචින් ගාලා ගන්න සුදු නෙමෙයි තියෙන්නේ. මේකේ හරිම ලස්සන yellowish color එකක් එනවා. ඉතින් මේ ප්‍රොඩක්ට්ස් දෙකම රත් හඳුන් එකයි කස්තුරි බොඩි ලෝෂන් එකයි දෙකම ඔයාලට ඔන්ලයින් පර්චේස් කරන්නත් පුළුවන්. යාලගෙන් එහෙම නැත්නම් නුගේගොඩට ගිහිල්ලා යාගේ බ්‍රාන්ච් එක තියෙනවා. ඉතින් ඒ බ්‍රාන්ච් එකෙන් ඔයාලට ඕන ෂොප් කරන්නත් පුළුවන්. ඊළඟට අපි කතා කරමු තුන්වෙනි බොඩි ලෝෂන් එක ගැන. මේක නම් මේ දවස්වල ගොඩාක් දෙනෙක් ගෑනු ළමයි විශේෂයෙන්ම කතා කරන සහ ඔන්ලයින් TikTok එකේ ගත්තත් සෑහෙන දෙනෙක් කතා බහට ලක් කරන බොඩි ලෝෂන් එකක්. ඉතින් ගානියාකෙත් රේන්ජ් එකක්ම එනවා ඔයාලට සීරම්ස් වර්ග නයිට් ස්කින් කෙයාර් රූටින් එකට ඩේ ස්කින් කෙයාර් රූටින් එකට පාවිච්චි කරන්න පුළුවන් රේන්ජ් එකක් මෙනවා. ඉතින් ඔයාලට ඒකෙන්ම එක දිගට ඔයාගේ ස්කින් කෙයාර් රූටින් එක කරන්නත් පුළුවන්. මේකෙත් බොඩි ලෝෂන් එකේ එනවා
ඉතින් ඔයාට බජට් එකට ගැලපෙන විදිහට මේක ගන්න පුළුවන්. මෙයාලගේ දැන් එනවා බොඩි ලෝෂන්ස් වර්ග දෙකක්. ඉතින් ඒකත් ස්කින් ටයිප් එකට අනුව ඔයාට ගැලපෙන විදිහට තෝරලා බලලා ගන්න පුළුවන්. ඔන්ලයින් පර්චේස් කරන්නත් පුළුවන්. shops වලනුත් තියෙනවා. මේකත් ඉන්ටර්නැෂනල් මාකට් එකේ සෑහෙන එක දිගට හරිම ඉක්මනින් විකිනෙන ප්‍රොඩක්ට් එකක් හින්දා ෆේක් එන්න තියෙන ප්‍රමාණය වැඩි. ඒ හින්දා ඒ ගැන හරියට බලන්න. ගොඩාක් වෙලාවට ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි මම මේක ගත්තා හැබැයි මට රිසල්ට්ස් නැහැ කියලා. ඉතින් ඔයා කොච්චර මිල ගණන් දීලා ගත්තත් රුපියල් 6000 7000 8000 ඊට වැඩි ගණන් වලට මිල දී ගත්තත් වැඩක් නැහැ. ඔයා ගත්තේ ෆේක් ප්‍රොඩක්ට් එකක් නම්. විශේෂයෙන්ම මේ ගානියා විතරක් නෙමෙයි ඕඩිනරි බ්‍රෑන්ඩ් එකත් එහෙමයි. ඒ වගේ ෆේක් එන්න තියෙන ප්‍රමාණය වැඩි නිසා සෑහෙන දුරට ෆේක් තියෙනවා. ඉතින් ඔරිජිනල් 150ක් නම් ඒහා සමානව ඉතුරු 150 ෆේක් තියෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔරිජිනල්ද කියලා බලලා ගන්න ඕනි මේ බොඩි ලෝෂන් එක. ඉතින් කිව්වත් වගේම මෙන්න මේ බොඩි ලෝෂන් දෙක ඔයාට ඔයාගේ ස්කින් ටයිප් එකට ගැලපෙන විදිහට තෝරලා බොඩි ලෝෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට හතරවෙනි බොඩි ලෝෂන් එක. මේකත් මේ දවස්වල දාන්නේ මේ දැන් ග්‍රහණ කාලයක් තිස්සේ ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය හොඳ බොඩි ලෝෂන් එකක්. කියවිලා සෙන්ටයිවස් බ්‍රෑන්ඩ් එක. ඉතින් මේකේ බොඩි ලෝෂන් කලෙක්ෂන් එකක්ම තියෙනවා. ඉතින් මේක ඔයාට උදේ වරුවට වගේම රැට ගන්නත් පුළුවන්. ඉතින් මම නම් මේක සෑහෙන කාලයක් පාවිච්චි කරා. මම මේක පාවිච්චි කරේ ඇත්තටම උදේ වරුවට. ඔයාට වගේ කැමැත්ත අනුව උදේට හෝ රාත්‍රී කාලෙට පාවිච්චි කරන්න පුළුවන්. මම මේක උදේ වරුවට විතරක් පාවිච්චි කරන්න හේතුව ළමයි මේකේ සුවඳ සෑහෙන වෙලාවක් තියෙනවා. සාමාන්‍යයෙන් උඩරිම පැය 5ක් 6ක් වගේ තියෙනවා. අපි ඊට වඩා ඇත්තටම ඉතින් එකම බොඩි ලෝෂන් එකකින් නැහැනේ. ඉතින් මේකෙන් සෑහෙන ප්‍රමාණයක් ඒ සුවඳ සහ ස්කින් එක ඩ්‍රයි වෙන්නේ නැතුව තියෙනවා. මෙයාලගේ කලෙක්ෂන් එකක් මේනවා. ඉතින් ඔයාටත් ඔයාගේ ස්කින් ටයිප් එකට ගැලපෙන විදිහට ඔයාගේ කැමැත්තට අනුව මේක පර්චේස් කරන්න පුළුවන්. ඊළඟට අන්තිම බොඩි ලෝෂන් එක විදිහට තෝරාගත්තේ. ඒ කියන්නේ පස්වෙනි බොඩි ලෝෂන් එක විදිහට තෝරාගත්තේ Forever brand එකේ කියන බොඩි ලෝෂන් එක. ඉතින් මේකත් මම දැනටත් සමහර වෙලාවට පාවිච්චි කරනවා. ඒ කියන්නේ මම ගොඩක් වෙලාවට එළියට යනකොට මගේ බෑග් එකේ අනිවාර්යයෙන්ම මේ බොඩි ලෝෂන් එක ඉඳලා හිටලා තියෙනවම තමයි. ඉතින් මේක මම පාවිච්චි කරන්නේ වෙන මොකටද නැහැ. මේකෙත් හොඳ ස්මෙල් එකක් තියෙනවා. අර අත්තල ගාලා තිබ්බම අර දාඩිය එන ගතිය අඩු වෙනවා සහ ස්කින් එක ඩ්‍රයි වෙන්නේ නැහැ. මෙයාලගේ Forever brand එක කියලා කියනත් ලංකාවේ නිෂ්පාදනය කරන හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඔයාලට බය නැතුව ගන්න පුළුවන් මේ බ්‍රෑන්ඩ් එකෙන්. ඉතින් මම හිතනවා බොඩි ලෝෂන් එකක් හොය හිටපු කෙනෙක් නම් ඔයාගේ බජට් එකට ගැලපෙන විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් මේ කිව්ව බොඩි ලෝෂන්ස් වර්ග පහම කිසිම බයක් නැතුව ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. හොඳ නිෂ්පාදන පහක් තමයි මම ඔයාලත් එක්ක මේ ෂෙයා කරගත්තේ. සමහර ඒවා ලංකාවේ නිෂ්පාදනය කරපු ඒවා සහ අනෙක් ඒවා ගත්තොත් ඉන්ටර්නැෂනල් මාකට් එකේ හොඳ ප්‍රමිතියකින් යුතුව නිෂ්පාදනය කරන බොඩි ලෝෂන්ස් වර්ග. ඉතින් බොඩි ලෝෂන් එකක් හොය හිටපු කෙනෙක්ට මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම වැදගත් වෙයි. එහෙනම් ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන ගමන් හැමෝම පරිස්සමට. බයි.